එක ඔන්න අද අලුත්ම බයික් එකක් එක්ක අලුත්ම සමාජිකයෙක් වෙන්න බෑ. පරණ සමාජිකයා අලුත් බයිසිකලයක් අරන්. ඉතින් බලමු ගිහිල්ලා. කො බලන්න මූණ. අරවල බලන්න පොඩ මූණ පොඩක්. ආකිබ්. සෑහෙන කාලෙකින් පස්සේ ඉතින් ආකිබ් බයිසිකලයක් අරන් අලුත්ම brand new බයික් එකක්. ඉතින් අද suddenly trip එකක් ගහන්න හිතුණා නිවාඩු දවසේ. හරි අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහලා බලමු එනම්. රැඳී සිටින් SL බයිකා. දැන් මේ ස්ට්‍රෙච් එක හරි විශේෂයි කියන්නේ මෙතන මේ ගොඩාක් වෙලාවට තියෙන්නේ රිසර්ව් කියන්නේ ඔය තනිතලා ඒ කියන්නේ මෙතන මොනවත් මේක මේ සාමාන්‍ය නිකන් වනජීවියකට අයත් වගේ මේ රිසර්වේෂන්ස් වලට තියෙන්නේ. ඉතින් මෙතන ඇත්තටම මේ වෙලාවේ මට පෙන්වන්න නෑ මේ ෆ්ලයිට්ස් හරි පල්ලෙහැයින් පේනවා මෙතන බහිනවා. ඉතින් ගොඩාක් වෙලාවට මෙහි ගොඩාක් ෆාම්ස් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒ කියන්නේ මේ හරි ලස්සනයි බලන්නකො මේ තන හරි ලස්සනයි. ඉතින් ගොඩක් වෙලාවට ෆාම්ස් and හවසට ගොඩාක් කැන්ගරූස් දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ ලස්සන තනක් මේක. ගොඩක් වෙලාවට සිටි එකකින් පොඩ්ඩක් එළියට ගියාම මේ වගේ පොඩ්ඩක් බේරිලා වගේ තියෙන. ඉතින් කොහමත් ඕස්ට්‍රේලියාව පොඩ්ඩක් අර වහා ගිනි ඇවිල්න සුළුයිනේ. කියන්නේ ඔය ලැව්ගනි වලට එම ගොඩක් ෆේමස්. ගොඩක් ඔයගලන්ට පේනවත් දන්නේ නැහැ මේ අස්වැයෝ ඔය වගේ ෆාම්ස් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඉතින් ගස් ගොඩාක් තියෙනවා මේ හරි ගොඩාක් ලොකු මේ ලස්සන බලන්න මේ වගේ ෆාම් හවුස් වගේ. ඉතින් මේ වගේ මේක නිකන් සිටි එකෙන් පොඩ්ඩක් සිටි එකේ වගේ වුණාට පොඩ්ඩක් එළියේ තියෙන්නේ මේ මෙතන මං හිතන්නේ පොඩි walking hiking place එකක් වගේ එකක් තියෙනවා. මෙතන ගොඩක් කට්ටිය ඇවිල්ලා මෙතන යනවා නිකන් කැලේ බලන්න වගේ. ඉතින් ඇත්තටම අපි වගේ අපේ ලංකාව වගේ කැලවල් නෙවෙයි මෙහෙ තියෙන්නේ. මෙහෙ පොඩ්ඩක් ගස් තිබ්බත් ඒගොල්ලන්ට මහ ලොකු කැලයක්. ඉතින් අපිට ගොඩක් අර ඝන වනාන්තර තිබිලත් ඉතින් අපිට එච්චර ලොකු ගාණක් නැහැනේ. ආද අන්න මෙතන පේනවා ඇති මේ ඔය ෆ්ලයිට්ස් එහෙම ළඟින් එනවා මේ හරිය. ගොඩාක් ළඟින් එනවා. ඉතින් මේක මාරම රයිඩින් ස්ට්‍රෙච් එකක්. ඉතින් ඉස්සරහින් ආකිබ් යනවා. ඔය පේනවනේ ඔය ෆ්ලයිට් එක. ඔය ළඟින් යනවා දැක්කා. ඔය දැක්කා. ගොඩාක් ළඟින් යනවා මෙතන තමයි ලෑන්ඩින් ස්පොට් එක තියෙන්නේ. ගොඩාක් වෙලා එනවා. ඒ කියන්නේ මේක සෑහෙන ලොකු ෆ්ලයිට් එකක්. සෑහෙන ලොකු ෆ්ලයිට් එකක්. මම හිතන්නේ එමිරේට්ස් එකක් නේද? මේක සෑහෙන ලොකු ෆ්ලයිට් එකක්. ඉතින් ඔයගලන්ට වෙනෙයි මේක හරිය විශේෂයි. එමිරේට්ස් එකක් එන්නේ හරිම විශේෂයි. බලන්න කොච්චර ලොකු ෆ්ලයිට් එකක්ද කියලා. ෆ්ලයිට් එකක්. එමිරේට්ස් ෆ්ලයිට් එකක්. සෑහෙන ළඟින් යන්නේ අපිට. මේ දිනේ ආකිබ්ගේ අලුත්ම බයික් එක. ඉතින් අපි අහමු ආකිබ්ගෙන් මොනවාද මේ බයික් එක කියලා. ඉතින් ආකිබ් ඉන්නවා සෑහෙන කාලෙකින් පස්සේ නේ. ආකිබ් මොකද්ද මට පොඩක් මේ බයික් එකේ පොඩක් විස්තර ටිකක් කියපන්. Kawasaki Z900 2026 model එක. මේක ඔක්කොම අලුත්ම features ටික ඔක්කොම තියෙන traction control, ABS, lean sensitive, ride modes, Kawasaki cornering management system, quick shifter inbuilt එන්නේ. ඒකම options ටිකක් තියෙනවා. ඉතින් phone connectivity එක තියෙනවා. ෆෝන් එක මැප් එකත් කනෙක්ට් කරන්න පුළුවන් මේ ඩිස්ප්ලේ එකටම.
ඒ වගේ තමයි. ඉතින් තාම ඉස්සරහට තාම අලුත්. තාම ඉතින් පොඩ ඉගෙන ගන්න මොකද ඔප්ෂන් මේ ටෙක්නොලොජි එකත් එක්ක බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ටයර් සයිස් එක කීයද මේකේ? 180 එන්නේ. ස්ටෑන්ඩඩ් 180 එන්නේ. 190 දාන්න පුළුවන් මේ Dunlop Sport Max එක තමයි බ්‍රෑන්ඩ් මේකට එන්නේ. ස්ටෑන්ඩඩ්. බ්‍රේක් සිස්ටම් එක බ්‍රේක්ස් නෝමල් Nissin එන්නේ. Nissin ABS. මේකේ SE version එකක් ආවා. Ohlins suspension Brembo brakes එක මේක ඔස්ට්‍රේලියාවට ආවේ නැහැ. නිසා මේක තමයි බේස් එක තියෙන මොඩල් මේක. දැනට තියෙන මොඩල් එක මේකයි සුදු පාට එකයි විතරයි. දැනට 2026 කලර් දෙක ලොන්ච් කරලා තියෙනවා. ඉතින් අර ඔයාගේ මේ කලින්ුත් මේ අපේ 1300 තිබ්බා. මෙයාගේ සුපර් බෝල් එකක් තිබ්බා. එතකොට ඒකයි මේකේ කොහොමද වෙනස? දැන් සාමාන්‍ය මගෙත් එකක් තියෙනවා. දැන් මගේ 1300 එක තියෙන්නේ. ඒතර වෙනස වාට තේරෙනවා ඇතිනේ. මොකක්ද සීන් එක? 1300 එක ඉතින් ඒක හෙවි බයිසිකල් එක. මට පොඩ්ඩක් මම ඒක 1300 එක සුපර් බෝල් එක තිබ්බා අවුරුදු 5ක් 6ක් විතර පැද්දා. ඉතින් ඒක පැදලා පොඩ්ඩක් අලුත් ටෙක්නොලොජියත් එක්ක පදින්න ඕනේ කියලා හිතුණා. ඊට පස්සේ රයිඩර් සේෆ්ටි ඔක්කොම තියෙන නිසා ඉතින් පොඩ්ඩක් බැලුවා අලුත් මේකක් ගියා ගමු කියලා. ඊට පස්සේ තමයි මේ 26ම එකක් බලාගෙන හිටියේ. Honda එකක් ගන්න කියලා හිටියේ. දැන් කොච්චර කාලද ඔක අරන් දැන්? මේක අරන් දැන් සති දෙකයි. මේ Honda fan boy තිබ්බේ ඔක්කොම Hondas තමයි තිබ්බේ. වාහන ඊට Honda ම තිබ්බේ. first time Honda 1000 නැත්තම ගන්න හිටියේ. ඊට පස්සේ ඒකේ ටෙක්නොලොජිස් පොඩ්ඩක් අඩුයි. ඒකේ normal standard ටිකක් තියෙන නිසා මේකේ පොඩ්ඩක් ඇඩ්වාන්ස් තියෙන නිසා තමයි වැඩිපුරම මම මේකට ඊට පස්සේ පොඩ්ඩක් පැන්නේ. first time වෙනම brand එකක් Honda එකකින් එහා ගිය එකක් මම first time. first time ලංකාවේ ඉන්නකොටත් Hondas තනිකර Hondas තමයි. ලංකාවේ ඉන්නකොටත් Honda ගාගෙන Hondම හිටියා. ඉතින් Honda හොඳ බ්‍රෑන්ඩ් එකක්. Honda ආය අද අපි අවුරුදු දැන් මම හිතන්නේ 20 ගාණක් විතර Hondම තමයි වැද්දේ. එතකොට මෙහි ඇවිල්ලත් ඉතින් බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් හරි පදිමු කියලා තමයි ගත්තේ. හැමදාම ඉතින් අපි සෙකන්ඩ් හෑන්ඩ් කියලානේ ගන්නෙ. හරි එහෙනම් ඒකත් මා ලොකු රිවිව් එකක් ඕනේ නැහැ. ඉතින් මේ ඔකම ඔව් මා Google එකේ ගවනම් ඕන එක්කෙනෙකුට බලා ගන්න පුළුවන් රිවිව්ස් නම් ඕනද මම මේ ඇත්තට මේ මූණට එම ලස්සන කැමති. හරි එහෙනම් අපි බලන්න මෙතන මාර ලස්සනයි. මෙතන මාර ලස්සන තැනක් මේක. ඉතින් මං කිව්වේ විදියට මේ විටින් විට ෆ්ලයිට්ස් බානවා. මෙතන නිකන් අද දවසත් හරි ලස්සනයිනේ. මේක නිකන් රෙකර්ස් එකක් වගේනේ. මොකක් හරි කන්ස්ට්‍රක්ෂන් හරි මේ කලින් රෙකර්ස් හරි මොන හරි එකක් ඔය යකඩ බඩු ගෙනල්ලා දාලා තියෙන්නේ. ඔය පේනවානේ කොන්ටෙස්ට් එකක්. ඔය ඉතින් හරි මේක හරි හොඳ ස්ට්‍රෙච් එකක්. හරි අපි එහෙනම් අපොඩක් ඉස්සරහට ගිහලා බලමු මොනවද වෙන්නේ කියලා. එතකන් රැඳී සිටින්න SL බයික් එක. අන්න අද මේ එච්චර අවුව දවසක් නෙවෙයි නිකන් වැහි බර කාලගුණයක්. ඒ වුණාට වැස්ස නෑ. ඒ වුණාට නිකන් ක්ලවුඩි දවසක්. ඒ කියන්නේ අඳුරු දවසක්. හැබැයි හරි සනීපයි. මේ හුළඟ එහෙම සීතලත් නෑ. හරි සනීපයි. අනිත් එක මේ වගේ තැනකට යනකොට ගස් කොළන් එහෙම තියෙන තැන් ගොඩක් වෙලාවට ඉතින් ඕස්ට්‍රේලියාව කියන්නේ එහෙම නිකන් ගස් කොළන් වලින් පිටිච්ච තැනක් නෙවෙයි. ඒ වුණාට ඉතින් ගස් කොළන් වලින් වගේ තැනක් හම්බුනොත් එහෙම හරි ලස්සනයි. මේ ඒ වගේ තැනකින් යනකොට හරිම ලස්සනයි. ඉතින් ඒක වෙනම වයිබ් එකක්. ලංකාවට සම කරන්න බෑ. ඒ වුණාට මේකත් එක්තරා විදියකට එක්ස්පීරියන්ස් එකක් නේචර් එක. ඉතින් මේගොල්ලන්ගේ මේගොල්ලන්ගේ මේ ඕස්ට්‍රේලියාවේ හැටියට ඉතින් මේක තමයි ඉතින් ඒගොල්ලන්ගේ නේචර් එක. මේක තමයි ඒගොල්ලන්ගේ භූගෝලීය තත්ත්වය. ඉතින් ඒක හිටපු ගමන් රස්නේ හිටපු ගමන් සීතලයි. ඉතින්
පොඩ්ඩක් වේලිලා වගේ මේ මහලු ගස් නැහැ තනින් තැනට තමයි ඉතින් පොඩ්ඩක් ගස් තියෙන්නේ පේනවා ඇති ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මෙල්බන් වල තත්ත්වය ඉතින් හරි ලස්සනයි ඒ වුණාට ඉතින් අර ඈතට වෙනකම් පේනවා ඉතින් අපේ ලංකාවේ නම් ඉතින් ගොඩක් වෙලාවට කන්දක්ෙන් පේනවනේ මෙහෙ එහෙම ලොකුවට කඳු පේන්නේ නැහැ ඉතින් තනිතලා තියෙන්නේ සම්පූර්ණ තනිතලා තියෙන්නේ පේනවනේ අර අනන්තයට වෙනකම් පේනවා ඉතින් මං ආසයි මේ පාරේ යන්න මොකද මේ ලොකුවට ට්‍රැෆික් මොනවත් නැහැ හරි කවුස් පාරවල් තියෙන්නේ නිකන් වංගු සහිත පාරවල් එන්ජොයි කරන්න පුළුවන් රයිඩ් එක හරි කෑෆුල් වෙන්න ඕනේ කොච්චරක් වුණත් හරි කෑෆුල් වෙන්න ඕනේ මොකද මෙහෙ කෑෆුල් වෙන්න ඕන ගොඩක්ම වෙලාවට ඉතින් ඔය මේ සත්තුන්ගෙන් තමයි ඉතින් ගොඩක් වෙලාවට ඉතින් ඔය කැන්ගරුස් අනිත් ඒවා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ ඉතින් අනිත් ඒවා පාරට එන්න විදියක් නැහැ ඉතින් හරි ලස්සනයි බලන්නකෝ ඉතින් අමුතු වයිබ් එකක් අමුතුම වයිබ් එකක් ඒක ඉතින් බලාගෙන යන්න අපි ඇත්තටම මේ යන තැනක් අපි ඉච්චර ලොකුවට ඔළුවේ දාගත්තේ නැහැ. ඔය ආකිබ්ගේ බයික් එක අලුත් හින්දා පොඩ්ඩක් යාර කිලෝමීටර් 1000ක් විතර පදින්න ඕනේ කියලා කිව්වා සර්විස් එකට. මොකද අලුත් බයික් එක කිලෝමීටර් 1000කින් සර්විස් එකක් කරන්න ඕනලු. ඉතින් යාට ඒක මේ කර්ව් එකෙම කිලෝමීටර පැයට කිලෝමීටර් 20කින් තමයි යන්න කියලා තියෙන්නේ. ඔය තව ඉස්සරහින් BM එකක් GS එකක්. ඉතින් ඔන්න වාහනයක් ගිනි අරන් වාහනයක් රේන්ජ් එකක් වගේ ඉතින් හිටපු ගමන් ඔයගේ වැඩ වෙනවා මේ මොකද කාලගුණයත් එක්ක හරි රස්නේ මේ ඉතින් අද හරි සනීප දවසක් ඉතින් අද ඇත්තටම එන්න හිටියේ නෑ රවුමක් ගහන්න ඉතුරු නෑ මොකද මේ දවස්වල දිගටම වැඩ අද උදේම ආකිබ් ආවා ඉතින් බයික් එකේ රවුමක් ගහමු කියලා බෑ කියන්නත් බෑ ඉතින් දන්නවනේ ඉතින් අපිට මොන වැඩ තිබ්බත් බයික් එකේ රවුමක් ගහන්න තිබ්බනම් ඒ තරම් දෙයක් නැහැ ඉතින් මේවා දකිද්දි මට මතක් වෙන්නේ අපි ඩෙවල්ස් ටෑ ගිය ඒවා ඒ වගේ ගස් තියෙන්නේ ටර්පන්ටයිල් ගස් වගේ මම හිතන්නේ ඒක ටර්පන්ටයිල්ද කොහොමද මේ වගේ බෙන්ස් වලට මම හරි ආසයි. ඇත්තට මම මේ මගේ CB එකේ මේ මහා ලොකු කර්ව්ස් ගන්න බෑ. මම හරි ආසයි මේ රේසින් බයික් එකකට මේ වගේ කර්ව්ස් තියෙන පාරක මේ වගේ ගස් දැක්කම මට ලංකාව තමයි මතක් වෙන්නේ. අනේ කවදායි ලංකාවට යන්නේ. මොකද guys මේ අපි කොච්චර මෙහෙ බයික් පැත්තත් මට නම් ඇත්තටම මේ බයික් නෙමෙයි ට්‍රිප් එකක් ගියත් මට එහෙම ලොකුවට ෆීල් වෙන්නේ නැහැ. අර ලංකාවේ වයිබ් එක නැහැ. ඇත්තටම කිව්වොත් ඒක මට එච්චර ලොකුවට ෆීල් වෙන්නේ නැහැ. මොකද ලංකාවේ දවසක් ගියත් හරි ඒක නිකන් අපි හෙට යනවා කියමුකෝ ට්‍රිප් එකක් නිින්ද යන්නේ නැහැ. දැන් මේ පාරත් මම ලංකාවට ගිහිල්ලා අපි ඩෙවල්ස් ටයා යන්න ඉන්න කලින් දවසේ මම නිදාගත්තේ නැහැ. නින්ද ගියේ නැහැ. ඉතින් මමයි මගේ තව යාළුවෙකුයි තමයි පළවෙනිටම ගියේ යන තැනට. ඒ කියන්නේ අපි සෙට් වෙන්න තැනට. පාන්දර 2:00මාරයි දෙන්න යනකොට. ප්ලේන් ටිකක් එම ගහලා කඩේකින් පෙට්‍රල් ටික ගහලා අපි යනකොට 2:00මාරයි. ඉතින් බලන්න guys මේ ඔක්කොම තියෙන්නේ ෆාම් තමයි. ඔය හොස් ෆාම්ස් එතකොට හරක් කිරි හරක් මස් වලට තියෙන හරක් ඔක්කොම තමයි ඉතින් තියෙන්නේ. හරිම ලස්සනයි. ඒවට හරියන්නේ එහෙමත් ජීවත් වෙනවා මිනිස්සු. මේවත් මේ ලොකු ඉඩම් අරගෙන ෆාම් කරගෙන ජීවත් වෙනවා. මං හිතන්නේ ආකිබ් නම් එන්ජොයි කරනවා බයික් එක. මේ දැන් තමයි මේ ඇඟට ඇවිල්ලා තියෙන්නේ. උට නම් ඉතින් බයික් එකක් එහෙම අදාළ නැහැ. ඉතින් උට ඕන බයික් එකක් ඒකයි මොකද
හොඳ රයිඩර් කෙනෙක් වුණ. මේ වගේ තැනක් ඇත්තටම ගයිස් මේ බයික් එකක් පදින්න හරිම හොඳ පාරවල් මේවා. මේ මොකද මේ ට්‍රැෆික් මොනවත් නැහැ. ඉතින් හරි ලස්සනයි. බලන්න කොච්චර මේ තනි තලාද නිම්නද ඔක්කොම එක තැන. හරි නිදහස් මේ වගේ තැන්වල. ඉතින් මෙහෙමයි මේ හරි නිදහස්. හැබැයි ඉතින් හදිස්සියකටවත් ඉතින් වාහනයක්වත් නැහැ. ඉතින් වාහනයක් තියාගන්න ඕනේ. වාහනයි සතියකට හරියන්න බඩුවේම ගෙනත් තියාගන්න ඕනේ. මේ පැතිවල එනවා නම් මේ පැත්තක ඉතින් ගියක් අරගෙන එනවා නම් ඉතින් හොඳ කැබ් එකක් වගේ එකක් අවශ්‍ය බඩු ටික අරගෙන ඔක්කොම ඉතින් මේ ළඟපාතක ඉතින් දොස්තර කෙනෙක්වත් නැහැ මං හිතන්නේ. ඒවට ඔක්කොම ඉතින් මුණ දෙන්න ලෑස්ති වෙලා එන්න ඕනේ. ඉතින් මේගොල්ලන් ඉතින් පාරම්පරිකව මෙහි ඉන්න කට්ටිය. ඒගොල්ලන් ඉතින් චලපු ගානක් නැහැ ඉතින්. ගොඩක් සයික්ලින් කරන කට්ටිය මේ පාර පාවිච්චි කරනවා. බලමු කොහෙද මේ යන්නේ කියලා. රයිට්. මේ හිතමු පැත්තටම හැරෙව්වා. හරි මොකද කරන්නේ? දන්නේ නැහැ. ඒක තමයි මම කිව්වේ අපි එහෙම ලොකුවට ප්ලෑන් කරපු ගමනක් නෙවෙයි. ඇත්තටම හරි හොඳ ලස්සනයි නේ මේක මේ ඩ්‍රයිව් එකක් යන්න. පාර ඉතින් මට උනන් දාගන්න පුළුවන්. නැත්තම් මැප් එක බලලා එහෙම කෙලින්ම යන්කෝ. හරි ගායිස් එහෙනම් පොඩ්ඩක් අපි මැප් එක පොඩ්ඩක් බලලා ආයෙ හම්බ වෙමු. එහෙනම් රැඳී සිටින්න SL බයික් එක. ඔව් ඒක තමයි අපි මේ ඇරියා පාරකට. මොකද මේ අන්ප්ලෑන් කියන්නේ අපි මේ Google වලින් බලාගෙන ආපු පාරක් නෙවෙයි. දැන් මේ අපි කෙලින්ම අර පාරෙන් ආවේ. තව පොඩ්ඩකින් කෙලගෙන යනවා. අර පාරේ ඔක්කොම බොරළු තියෙන්නේ. බොරළු දාලා තියෙන්නේ. දැන් මේ පාර ඉවරයි. මේ ෆාම් එකකට යන පාරක්. ඉතින් අපි ආය හරව ගන්නවා. මේක හම්බන් කරන්න පොඩ්ඩක්. දැන් මේ කෙලින් පාරේ ආවේ. ඇත්තට මේ ඔක්කොම මේ ගිනි අරන් තියෙන්නේ. මේ ඔක්කොම මේ ගස් ඔක්කොම ගිනි අරන් තියෙන්නේ. බුෂ්ෆයර්. දැන් මේ පාරේ ආවේ කෙලගෙන ආවා. දැන් මෙතනදී කොහොම හරි නවත්ත ගත්තා. නැත්තම් මේ තනිකර මේ වැලි දාලා තියෙන්නේ. මොනවා වෙලා තියෙද්ද දන්නේ නැහැ. මොකද ඇත්තටම මේ ළඟට එනකන් අපි දැක්කේ නැහැ. ඊට පස්සේ දැන් මේ පාර වහලා දැන් මේ පාර අත්තර මෙතනින් ඉවරයි. ඇත්ත මීදුමක් එක්ක ෆස්ට් ටයිම් දැක්කේ සමයේගේ මීදුමත් එක්ක. හරිම ලස්සනයි. මේ පැත්තේ නිකන් මොරෙඩිය වගේ ෆීලිං එකක් තියෙන මේ පැත්තේ. අර බලන්න පේනවා ඇති. ඈත පේනවා නුවරඑළිය වගේ. සෑහෙන අඩුයි කඳු දකින්න. ඒ වුණාට මේ වගේ කන්දක් සෑහෙන කාලෙකින් මම දැක්කේ. මීදුමක් බහලා ලස්සනයි. ඒක ගෝප්‍රෝකට පේනවත් දන්නේ නැහැ ඔයගොල්ලන්ට. බලන්න මේ ස්ට්‍රෙච් එක. පරණ පාලමක් තියෙනවා. කැඩිච්ච පාලමක්. මේකට යන්න පුළුවන්ද දන්නේ නැහැ. බලමු ඒකට යන්න පුළුවන් නම් ඒක. ඇත්තටම මම මේ ආකිප් කවසාකි එක්කට යයි කියලා හිතුවේ නෑ. සාමාන්‍යයෙන් ඌ හොන්ඩා ෆෑන් කෙනෙක්. ඩයි හාඩ් ෆෑන් කෙනෙක්. ඉතින් හේතුවක් නැතුව යන්නෙත් නෑ ඔකා. මොකක් කරේ ඇති. ගොඩක් වෙලාවට 100,000 එක ගන්න කියලා තමයි හිතන් හිටියේ. හිතන්නේ 100,000 එකකට වැඩිය මොන හරි එකක් ඇති පොරට. මේ ගොඩක් වෙලාවට මේ කුකුල් බිත්තර ගන්න දිනවා. ගම් කුකුල් බිත්තර වගේ මේ ෆාම් වලින් අපිට අරන් යන්න පුළුවන්. මේක තනිකර මේ පොඩක් සිටි එකෙන් ඈත හින්දා ලොකු වගාවක් කරනවා. ඒ කියන්නේ කුකුල් වගාවන්, එළු වගාවන්, හරක්, කිරි ඒ වගේ මේ වගේ තැන් වලින් තමයි ඉතින් මේවට දෙන්නේ. සුපර් මාකට්ස් වලට දෙන්නේ.
ඉතින් අපිටත් ඕන නම් අරගෙන යන්න පුළුවන් ගිහිල්ලා. හරි ෆ්‍රෙෂ්. ඉතින් මේගොල්ලන්ගේ ලොකු අක්කර ගණන් වල දැන් අපේ ලංකාව වගේ දෙගුණයක් තුන් ගුණයක් වගේ ඉඩම් තමයි තියෙන්නේ. මුළු ලංකාව වගේම ඒ වගේ ඉඩම් තියෙන්නේ. ඉතින් ඔස්ට්‍රේලියාව කියන්නේ පුඩු රටක් නෙවෙයිනේ. ඒ කාලේ ඉඳලම ඉඩම් වල අයිතිකාරයෝ ඉතින් ඉන්නවා තාම. හරි අපි තවත් ඉස්සරහට ගිහලා හම්බ වෙමු. තකන් රෙදි සිටින්න ඉස්සෙල් බයිකා. මම කිව්වේ අර මේ පැත්තේ ෆාම්ස් තියෙනවා කියලා. ඒක ෆාම් එකක්. මෙන්න මරණයක් සිදු වෙලා තියෙනවා. හාවෙක් මේක තමයි කැලෑහාව මේ ඉන්න. ඉතින් අරු මොකද අර නවත්තගෙන ඉන්නේ. අරු එනවා ඔන්න. හොඳයි බාබකියු එකට මොකද කරන්නේ? මෙතන චිකන් තියෙනවා. චිකන් ඕන නම් ඒක ගන්න පුළුවන්. නැත්තම් ෆ්‍රී තියෙනවා රැබිට්. මොකද කරන්නේ? බාබකියු එකට නම් නියමයි. පොඩ්ඩක් බාබකියු මික්ස් එකේම දාලා දාලා ඔක්කොම කරලා බලපන් නිකන් ආය රැබිට් කන්න පුළුවන් කෙලෙම රැබිට්. ඔව් මේ දැන් ඒකයි මං කියන්නේ උණු පිට තියෙන්නේ මේ ඔහොම ගෙනල්ලා හැම ගාලා ගෙදරට ගෙනල්ලා දෙමු මේ කඩෙන් ගත්තා කියලා. සුපිරියට තියෙයි ආය රැබිට්. රැබිට් රැබිට් මේ දැන් අපි මොකද කරන්නේ? ඔව් ඉතින් කොහොමත් පාර වැරදෙන්න ඕනේ. ඉතින් මොකද අපි මේ ප්ලෑන් කරලා ඉතින් ඔයාගේ ඩිස්ප්ලේ එකට ඇප් එක සෙට් කරන්න බැරිද? ඉතින් හරි ඔයාගේ මේ ෆෝන් එක දාන්නකෝ. ඔයාගේ මේක නෑනේ කොඩ් ලොක් එක. මොකද කියන්නේ CB1000 එකද CB1300 එකද Kawasaki 900 එකද? දැන් ඉතින් උඹ තියෙන හින්දා කියයි මා මේක හොඳයි කියලා. අපි ඉතින් ටෙක්නොලොජි එකත් එක්කනේ. නෑ ඒක තමයි දැන් මම මේ අපි කට්ටියත් එක්ක කතා කරගෙන ඉන්නේ මේ උඹ පුදුමයි මේ Kawasaki එකට ගියේ කියලා. නැත්තම් උඹ ඩයි හાર્ඩ් ෆෑන් කෙනෙක්නේ. කමක් නැහැ ඉතින් අලුත් අපි පොඩි චේන්ජස් කරන්න ඕන කියන්න බෑ ඉතින් මමත් කියන්න බෑ ඉතින් මොන KTM එකක් නැත්තම් KTM එක නැත්තම් Husqvarna එකක්. හරි අපි දැන් ආයෙ හරවගෙන ගිහිල්ලා කොහෙද තැනක නවත්තමුනේ? කොහෙද? අම්මට උඩු අන්න පැද්දේ නෑනේ ඔන්න. ඉතින් එපා මොන ක්වික් චික්ටර් මම මේ හරියට මේ එහෙම ලොකුවට පදින කෙනෙක් නෙවෙයි. ඉතින් ඩිස්ප්ලේ එක ලස්සනයි. පේනවනේ. මේක රයිට් ඔන්න දැක්කනේ. අම්මට උඩු එච්චර හරි ස්මූත් යකෝ අර මේ කිලෝ 50ක් උස්සලා කිලෝ 10ක් උස්සනවා වගේ. හරි බලමු අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහලා එමු. ෂා සුපර් බා කියලා වැඩක් නැහැ. හරිම කූල් මේ හරිම මේ කන්ට්‍රෝල් ස්මූත් අලුතින්ද වෙන්න තිනේ. හරි ස්කූල් මොකද දන්නවද මට දැනෙන්නේ මම අර ලොරිය වගේ එකක් වැදලා නිකන් ලැම්බෝගිනියක් පදිනවා වගේ. නියමයි. ඇත්තටම නියමයි. Z900 එක ඇත්තටම නියමයි. මාරම මට හැබැයි මේ පොඩි වෙඩි වගේ මේක නම් ඇත්තටම ක්වික් ෂිෆ්ටර් එකම දාලා පුරුදු නෑ අපිට. නියමයි යන්න හිතනවා මේකේ. ඇත්තටම නියමයි සුපිරි. තා පොඩ ඉස්සරහට ගිහලා මොකද මෙතන හරවන්න බෑ. නියමයි. කිව්ව ඇත්ත තමයි.
high speed පදින්න නම් නියමයි බයික් එක කියලා වැඩක් නෑ කියලා වැඩක් නෑ ඇත්තටම හොඳයි මං පොඩි හිතකින් මේ පොඩි යටි හිතේ තිබ්බා කොච්චරක් වුණත් Honda 1300 කට ගහන්න කොහමතර තියෙන එක නේ මාරයි ඇත්තටම නියමයි මාරම ස්මූත් දැනෙන්නේවත් නෑ අර කිසිම මේකක් දැනෙන්නේ නෑ නිකන් හුළඟ යනවා වගේ දැන් මගේ 1300 එක මම හාම්බම් කරන්න එපා ඒක දැනෙනවනේ ඇඟට දැන් මේකේ බයික් එකේ යනවා කියලා දැනෙන්නේවත් නෑ මාරයි ගායිස් කියලා වැඩක් නෑ ආය කියන්නේ සුපිරි ආකි බලාගෙන ඉන්නවා මං හිතන්නේ 6 speed නියමයි guys නියමයි ඇත්තටම නියමයි සුපිරි භාණ්ඩයක් ඔයි සිරාවටම මේ මට නම් දැනෙන්නේ නැහැ මේ බයික් එක යනවා කියලා. එච්චර ඒක අලුත් හින්දාද දන්නේ නැහැ. දැන් මගේ බයික් එක මේ මගේ බර වැඩිත් එක්කනේ. මම ඒකත් කන්ට්‍රෝල් කරගන්න බෑ. මේක නිකන් ඇත්තටම අර මේ කිලෝ 50ක් 100ක් විතර දාලා ඇවිල්ලා කිලෝ 5ක් දෙනවා වගේ. එච්චරකටම මේ මාරම කන්ට්‍රෝල් මාරම කූල් අර නිකන් බටර් වගේ ඇත්තටම බටර් වගේ මේක ඇත්තටම මේ මාරම මේ ඒ කියන්නේ ඇත්තටම වෙනසක් තේරෙනවා අරක දැන් මේක පැදලා මේක පදිනකොට දැන් මේක පැදලා ඕක පැද්දොත් එන ප්‍රශ්නයක් වෙනවා අර දැන් මේක තනිකර යකඩ ගොඩක් නේ ඇත්තටම මේ අලුත් එක්කට යන්නේකේ පොඩි හේතුවක් තියෙනවා තමයි ටෙක්නොලොජි එක තමයි ඇත්තටම හොඳයි හැබැයි මේක ඇත්තටම මේකක් ලංකාවේ පදින්න බැරි කමක් නැහැනේ නේ ඒක තමයි ඉතින් දෙන්න එපා පදින්න කියලා කිව්වට ඉතින් මේකක් පදින්න එහෙම ලොකු පාරක් තියෙන්න ඕනේ නැහැ එන්න ස්ලෝ පදින්න පුළුවන් ස්ලිපර් ක්ලච් කියලා තියෙන්නේ ගියර් එක උනත් එන්න පොඩි ස්ලෝ එකේ මේ ස්පීඩ් එකකින් ගන්න ස්ලිපර් ක්ලච් මොකක් කරේ මෙමයි ටෙක්නොලොජි එකත් එක්ක යන්න එපා ටෙක්නොලොජියත් එක්ක ගියාම මේ ඇක්සිඩන්ට් වෙන එකත් අඩු වෙනවා මොකද හැම දෙයකම ABS කියයි traction control කියයි ස්ලැප් එක මේ වැස්සට මූඩ් එක පාරට මූඩ් ඔෆ් රෝඩ් ඒව ඔක්කොටම ඇත්තටම හොඳයි මාර මේ බලන්න මේකේ මේ මොනෝ ෂොක් එකනේ හොරිසොන්ටල් එක තමයි හරිම කම්ෆර්ටබල් මෙයා කම්ෆර්ටබල් නෑ කියන්නේ නෑ ඉතින් තරහ වෙයිද දන්නේ නෑ හිතේ ඔන්න ඔහමයි ඉතින් අපි ෆොටෝ එකක් තියෙනවා මේ 1300 දෙකම ෆොටෝ එකක් තියෙනවා දැන් ඉතින් මේ ෆොටෝ එක මේ කියනවා මේ පාරේ ඔව් යා රයිට් එහෙනම් හම්බෙමු රැඳී සිටින්න SL බයික් රයිට් අපි තව තැනකට තව පාරක් ඇතුල් පාරක් මේන් රෝඩ් එකකින් ඇතුල් පාරකට ආවා බලන්න මේකේ මේ සෑහෙන කර්ව් එකක් තියෙනවා පාර නම් හොඳයි මේක අතුරු පාරක් සම්පූර්ණ මේ පුෂ් මේ වැටවලට දාලා තියෙන්නේ හැබැයි ලොකු ඉඩම් ඔකෙන් එහා පැත්තේ ලොකු ඉඩම් තියෙන්නේ. ඇත්තටම ඔකේ අයිතිකාරයොත් ඉන්නවා, ගෙවලුත් තියෙනවා. ඔය පාරට පේන්නේ නැති වෙන්න ඔය දාලා තියෙනවා මේ මේන් ගේට්ස් ඔන්න ඔය වගේ මේවා මේ වැටට දාලා තියෙන ලොකු ඔය ගස් జాතියක්. ඉතින් මෙතනින් එහාට ඇතුලේ පේන්නේ නැහැ. නමුත් ගොඩක් ෆාම්ස් උයි තන් ලොකු ගෙවල්
වගේ තියෙනවා. පේනවා ඇති රැත පේනවා ඇති ගෙවල් පරණ ගෙවල් ඔය ෆිල්ම් වල එහෙම තියෙන්නේ පරණ ෆිල්ම් වල එහෙම ලොකු වත්තක් එක්ක ගෙවල් වගේ තියෙන්නේ ඒ වගේ ඒ හා සමාන ගෙවල් තමයි තියෙන්නේ. ඉතින් ඒ කට්ටියත් ඉතින් ඒ වගේ තමයි ඉතින් ෆාමස්ලා හරි සරල ජීවිත ඔස්ට්‍රේලියාව කියලා කිව්වට ඒගොල්ලන්ට හරි සරල තියෙන්නේ දැන් ඔය අතුලේ තියෙන්නේ මම පෙන්නන්න මට පෙන්නන්න පුළුවන් වුණත් පෙන්නන්න මේ පාරේ අයිනේ තමයි ඒගොල්ලන්ගේ මේ මේල් බොක්ස් එක තියෙන්නේ හැබැයි මේ තියෙන මේල් බොක්ස් එක පාරේ අයිනේම තියෙන හැබැයි ඒගොල්ලන්ගේ ගෙදරට යන්න ඕනේ ඒ වත්තේ කිලෝමීටර් 2-3ක් විතර ඇතුළට යන්න ඕනේ. ඉතින් මොකද මේ පෝස්ට්මන්ට එච්චර දුර යන්න බෑනේ. ඉතින් පාරේ අයිනින් දාලා යනවා. ඔස්ට්‍රේලියාවේ ගණ වනාන්තරයක් මැදින් ධාවනය කරන ඉතාමත් දුර්ලභ දර්ශනයක්. ගණ වනාන්තරයක් වන්දන පේනවා. කෙලවුණානේ. හරි. ඔන්න ඔහමයි ඉතින් අපේ ගමන යන්නේ. ඉතින් බලන්න මේ හිටපු ගමන් මේ ගස් ටිකක්. එක පොඩි තැනක විතරයි ඔය ගස් ටික තියෙන්නේ. ඊට පස්සේ යායට පෙනේනා කියලා වල් ටිකක් තියෙනවා. කළු කළු පාටට හරක් ටිකක් ඉන්නවා. මේ පැත්තේ අස්වියෝ. ඔය කෙලින් පාර ප්‍රයිවට් පාරක්. එලින්ම ගෙදරකට යන්නේ ලොකු ගෙදරකට ෆාම් එකක් ගෙදරකට යන්නේ. ඉතින් ඒ වර ඉතින් අපිට දාන්න බෑ. මොකද ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක්. වෙනම එකත් වෙනම ආතල්ලයක් ඒගොල්ලන්ගේ ස්ටයිල් එකක් ලිවිං ස්ටයිල් එකක් ලයිෆ් ස්ටයිල් එකක් ඒගොල්ලන් කැමති එකට ඉතින් අස්වියෝ තියාගෙන අරක් තියාගෙන ලොකු ජීප් වලින් ඒගොල්ලන් කාර් මොනවත් නැති ජීප් තියෙන්නේ ඔය ට්‍රේල් බයික් තියාගෙන ඉතින් කවුබෝයිස්ලා වගේ තමයි හරි ලස්සනයි ඒ ජීවිතය මේ ඔළුව කළු ඇඟ සුදු වැටලු පේනවත් දන්නේ නැහැ මේ උඩ එකට පේනවත් දන්නේ නැහැ. ඉතින් බලන්න පිටිපස්සෙන් වාහනයක් එනවා. හරි. නිකන්වත් මේ මිනිස්සයා හෝන් ගහලා ඉඩ ඉල්ලුවේ නැහැ. අපේ ලංකාවේ නම් මොනවද? හෝන් ගහලා ඇති දැන් 500ක් විතර. මේ මිනිස්සයා බලන්න අපිට මේ රෙස්පෙක්ට් කරනවා. මයිකස්ලා කියලා අපිට රෙස්පෙක්ට් කරනවා. ඉතින් මම දැන් දෙපාරක් විතර අයින් කරා ඒ උනට ඉර කපාගෙන යන්නේ නැහනේ. මේ ඉරි මේක කපාගෙන යන්න පුළුවන්. ඕන්න ඒ මනුස්සයා ඒකේ ස්පීඩ් එකේ තියාගෙන එනවා. ඔන්න ඒකයි ඉගෙන ගන්න ඕනේ. සමහර දේවල් තියෙනවා ඉගෙන ගන්න ඕනේ දේවල්. මිනිස්සුන්ට ඉගෙන ගන්න තියෙන දේවල්. හරි. ගෙවල් ඉතින් ගෙවල් ඒගොල්ලන්ගේම පොඩි කම්පනි ගන්නේ ෆැක්ටරිස් පොඩි ෆැක්ටරිස් කුඩා අර කර්මාන්ත කියලා තියෙන්නේ මේ වගේ ලස්සනයි ඉතින්. හරි අපේ ඉස්සරහට ඉලහම් වෙමු. තකරා දිසිටින් ලෙසල් බයික් ආවා. දැන් අර අපි අර ෆාම් කල්චර් එකෙන් පොඩ්ඩක් එළියට ආවා. දැන් බලන්න මේ ටික නිකන් ජනාවාස වෙනවා. ළඟ ගෙවල්. ඒ කියන්නේ අර ටිපිකල් ජනාවාස නෙවෙයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොඩ්ඩක් ගෙවල් දෙක තුනක් එක ළඟ තියෙන තැනක් වගේ. හැබැයි ඉඩම් පොඩ්ඩක් වැඩි ලොකු ඉඩම් සාමාන්‍යයෙන් සිටි එකට වඩා පොඩක් ලොකු ඉඩම් තියෙන අර ඔය අමුතු ලස්සන ගෙවල්. ඉතින් බලන්න කොච්චර වුණත් මේ දැන් මේක මේ
පොඩ්ඩක් නිකන් අතර මේක නිකන් අර ගමක් වගේ තැනක්නේ. ඒත් මේ ළමයිට ඉස්කෝලේ ළමයිට සෙල්ලම් කරන්න තැන් ඔක්කොම තියෙනවා. ඔක්කොම තියෙන පාසුකම් ටික ඔක්කොම තියෙනවා. මේ ඉස්කෝලයක් පොඩි ළමයි ඉස්කෝලයක් සෙල්ලම් කරන්න ඒ ටික ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. මේ ටෙනිස් කෝට් එකක් තියෙනවා. පෝස්ට් ඔෆිස් එක තියෙනවා. බලන්න මේ පරණ පෝස්ට් ඔෆිස් එක ගන්නේ. මාර ලස්සනයි නේ. මේ පොඩි ගමක් නේ මං හිතන්නේ. බලන්න මේ පෝස්ට් ඔෆිස් එක. මේක පෝස්ට් ඔෆිස් එකක් නේ. ඔව් පෝස්ට් ඔෆිස් එක බලන්න. මේ මං ඇත්තට මේක පෙන්වන්න ඕනේ. ඉතින් පෙන්නමු මේ පැත්තේ බලන්න. මේ පැත්තේ සම්පූර්ණ මේ පොඩි ළමයිට ඉස්කෝලයක් තියෙන. මං ප්‍රයිමරි කින්ඩර්ගාර්ටන් යන්නේ. කින්ඩර්ගාර්ටන් එකක් හරි. ඉතින් මේක බලන්න ට්‍රැඩිෂනල් මේ පෝස්ට් ඔෆිස් එකේ අර පෝස්ට් බොක්ස් එක අපේ වගේම රතු පාට. මේක පෝස්ට් ඔෆිස් එකක්. පරණ පෝස්ට් ඔෆිස් එකක්. ඉතින් අපිට ඇතුළට යන්න විදියක් නැහැ. මං හිතන්නේ අද නිවාඩු දවසක් ඉඳලා මේක වහලා. ඉතින් අර පරණ කන්තෝරුව වගේ තැනක් තමයි ඉතින්. හරි ලස්සනයි. No parking, don't block the gate. Private parking එකක්. So හරිම ලස්සනයි. පොඩි ගමකට ආවා කෙලින්ම. ඔය මේ ගෙවල් වුණත් පොඩක් මේ තනිකර ලී තියෙන්නේ. ලී ගෙවල් තියෙන්නේ. ඉතින් අර හොඳ ඉඩම පොඩක් ලොකු. ඉඩම ලොකු. ඔය ඔව් ඒ කියන්නේ මේ නිකන් අර ඒ කියන්නේ දැන් තාම තියාගෙන ඉන්නවා අර 1960 ගණන් 70 ගණන් වල කල්චර් එක ලංකාවේ. ඒ වගේ දේවල් තාම මේ සංරක්ෂණය කරලා මේගොල්ලන් තියාගෙන ඉන්නවා. ඔව් හරි ලස්සනයි අර ඒ ට්‍රැඩිෂන් විදියටම හදාගෙන තියෙනවා මේ. ඉතින් හරි ලස්සන තැනක් මේ බලන්නකො මෙතන. පොඩක් ඉඳ ගන්න තැනක් පොඩි ලී වලින් ගහලා. ඉතින් මේක තමයි මේ ගම. ඕස්ට්‍රේලියාවේ ගම් කල්චර් එක. මේ බලන්න මේ මෙතන තාම පරණ පාලමක් මේක. හදලා ඉතින් ඒ විදිහට තියාගෙන ඉන්නවා. මේ පැත්තට ඇත්තටම ලොකුවට මේ නාගරික වෙලා නැහැ මේ තාම අර මේ මෙතන whiskey bar. What's this? ආකි මේක මොකද්ද මේ වයින්ස් ඉන්නන්නේ? අරලත් දන්නේ නැහැ නේ? ඔව්නේ. බාර් එකයි. එක දවසකට එන්න ඕනේ. පොඩ බලන්නවත්. ඉතින් හරි ඒකත් මේ එකේ පොඩි ලස්සන තැන් තියෙනවා. ඒ කියන්නේ මේ බලන්න. මේ වගේ තැන් තියෙනවා. ඉතින් අවිල අපිට බලන්න පුළුවන්. හරි ලස්සනයි. හරි එහෙනම් ඉතින් තා පොඩ ඉස්සරහට ගිහලා බලමු. මොනවද තාම වෙන්නන්න පුළුවන් කියලා. I am waiting for a bus at the end of the night under street lamp, bent face flamed by the light. I'm going away. I'm going away. I'm going away. And the sun gonna shine on a brand new day. Must be somewhere welcome me into the fold. Blooming flowers, as much as I can hold. I'm gone away. I'm gone away.
අපි අද මේක නිමා කරන්නයි යන්නේ. ඉතින් අපි ෆ්‍රීවේ එකට දාගන්නවා ගෙදර යන්න. ඉතින් ඔයගොල්ලන්ට තේරෙන ඇති වෙනස අපි ගිය පැත්තයි නාගරික පැත්තයි පොඩ්ඩක් නාගරික පැත්තක් මේක. ටිකක් නාගරික පැත්තක්. ඉතින් අරවට වඩා ගොඩාක් හොඳයි. ඔයාලට පේනවා ඇති සිටි එක. මම කලිමුත් පෙන්නලා තිනවා. මෙතන හරිය ලස්සනට පේනවා. අපි දැන් විතරට ලඟ වෙලා ඉන්නේ. ආලෝකවද ගමන කියන ඇද සමුණක් කිලෝමීටර් 200ක් කිට්ටු කරන්න ඇති. ඒකට සාධි ආලෝකෝ තුරක් කියන අපි. අදින් ට්‍රිප් එක ඉවර කරනවා. ඉතින් ආකි බෙහෙම්මම යනවා. එහෙනම් see you. හම්බෙමු next week. කාලයක් දෙන්න. ඉතින් ආකි එමන් ෆ්‍රීවේ දාලා යනවා ගෙදර. මට ළඟයි මෙතන ගෙදරට. ඉතින් අපි හම්බෙමු ආයෙත් තවත් වීඩියෝ එකකින්. thank you very much. වීඩියෝ එක බලුවට තවත් හොඳ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් හම්බෙමු. SL Biker. See you. I am waiting for a bus at the end of the night under street lamp.